බුදුරජාණන් වහන්සේ මොක වදාලා හරි විදියටම කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සීකරගෙන ගුණ වශයෙන් සීකරගෙන සියලු දේට වඩා උතුම් දෙයක් කරේ. සරණ කියන එකේ තේරුම මොකද්ද? පිහිට, ආරක්ෂාව, රැකවරණේ. ඒක තමයි ඒකේ තේරුම. එතකොට හරි විදියටම Tamanට ආරක්ෂාව තියෙන්නේ මේ මා සරණ ගියේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිහිට තමයි මට තියෙන්නේ කියලා හිතට ආවොත් ඒක යාට කරන්න තියෙන්නේ නුවණින් කල්පනා කර කර තමයි මේ පැහැදීම ගන්න ඕනේ. ඊට පස්සේ අනේ මට මේ ධර්මයේ තමයි පිහිට තියෙන්නේ කියන කාරණයට ආවොත් ඒකත් නුවණින් කල්පනා කර කර තමයි ගන්න තියෙන්නේ. අනේ මට මේ ශ්‍රාවක සංඝයාගේ පිහිට තමයි කියලා આવොත් නුවණින් කල්පනා කර කර තමයි ගන්න තියෙන්නේ. එම සරණේ යා පිහිටියොත් තියෙන වාසිය මොකද්ද? ඊළඟ ආත්මේ සතර පායට නොවැටි දෙවියන් අතරේ උපදවන්න අර සරණ සීලයට පුළුවන්. ඒ සරණ සමාදන් වීමට මොන සීලද කියන්නේ? සරණ සීලය. හොඳට මතක තියාගන්න. ඒකට කියන්නේ සරණ සීලය කියලා. ඒ සරණ සීලෙහි වෙන් කර ගන්න ඕනේ අපි හැබඳේ වෙනස්ව. අපි කරන කියන කටයුතු වලින් අපි වෙනස්ව වෙනම තියාගන්න ඕනේ සරණ සීලී. සරණ සීලෙ තියෙන්න ඕනේ හිස් මුදුනේ. සරණ සීලෙ තියෙන්න ඕනේ කොහෙද? හිස් මුදුනේ. තමන්ගේ හිසට උඩින් තියෙන්න ඕනේ සරණ සීලී. තමන් සරණ ගියපො. එතකොට වාසිය මොකද්ද? කවුරුත් මේ එක එක්කෙනා කියන දේවල් වලින් තමන්ගේ සීලය තමන් පල්ලෙහාට දාගන්නේ නැහැ. ගොඩක් අය ඉන්නවනේ බුදුරජාන් වහන්සේ කෙරෙහි බයින අය ඉන්නවා උන්වහන්සේට. උන්වහන්සේ කියන දහම් කරුණු වලට එකඟ නොවන කතා කියන අය ඉන්නවා. සමහරු කියනවා මම නම් අපාය පිළිගන්නේ නැහැ. මම නම් දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. මම නම් කර්ම විපාක පිළිගන්නේ නැහැ කියනවනේ. ඒ කියන්නේ ඒගොල්ලන් පිළිගන්නේ නැහැ කියන්නේ ඒගොල්ලන්ගේ දැනුමනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාක මේ අපාය පිළිගන්න මේ කරුණු විස්තර කළේ අපි බය කරන්න නෙමෙයිනේ. උන්වහන්සේ අපිට මේවා පෙන්වා දුන්නේ. උන්වහන්සේ දන්නවා මේ අපේ හිත බැඳිලා තියෙන රටාවේ ස්වභාවය.